ශිෂ්‍යත්ව විභාගය කැම්පස් එකේ බලපාන ආකාරය. වෙච්ච මෝඩයා වගේ. සුපුණයියේ මේ මොකද සුපුණයියේ මේ බලපන්. ආඩියෝ මේ ආඩියෝ. හං පිටින් ඔය එක පාට වලන් බෑරි බා. මගේ ළමයි කියනවා මම ශිෂ්‍යත්ව මේ කරවන්නෙත් බලපාන ඈ. මම ශිෂ්‍යත්ව පෙල්. O level බලපාන. කනගදන්න පුළුවන් වුණා අපෝ ලියන්න පුළුවන්. හැබැයි කැම්පස් පොතේ පුලිවත් අහලා තිබ්බේ දැන් තට්ටු හතක් උඩට යන්න ඕනේ අපි කරේ. මම ඉතින් ඉඳලා කලින් ලෙක්චර් හෝල් එකට ගියාම. ඔයාලට මේකමට පොඩි දෙයක් පෙන්වන්න මේ තියෙන්නේ එක්සෑම් හෝල් එක. විශ්වාදාර හම්බුණා දැන් මහ පොලත් හම්බෙනවා. මගේ වටේම ඉන්නේ යාළුවෝ ටිකක් මට කියනවා වුණා මේ උන් පාස් සෙකන්ඩ් සයිකල්ලා කැම්පස් ආයේ මචං මාසු වෙනෙන් කරේ. ප්‍රථම ප්‍රේමය ගැන මොකද හිතෙන්නේ? මම මුලින්ම ගමේ ඉස්කෝලේට ගියේ. ගමේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්ව පාස් වෙලා තමයි ලොකු ඉස්කෝලේකට ගියේ. පොළු බෙල්ල රැට නිදා ගන්නවද කියලා අහලා තිබ්බා. උඹට මතකද ඒක? ජීවිතේට ඉතින් ඔච්චර තමයි බලපෑයි. කොහොම ශිෂ්‍යත්වයේ ලියලා මේක බලන්නේ නැහැ නේ. මම ලෙක්චර්ස් යන ලෑස්ති වෙන ගමන් හිටියේ. මම කලින් වීඩියෝ දෙකේදීම කිව්වා නේද ඔයාලට පොදු ප්‍රශ්නයක් කමෙන්ට් කරන් යන්න කට්ටියකින් අහන්න කියලා. හැබැයි ඔයාලා හැමෝම කමෙන්ට් කරලා තිබ්බේ පුද්ගලික ප්‍රශ්න. ඔයාලා කමෙන්ට් කරා නම් ඒකේ අදහසක් ඇති මම රිප්ලයි කරලාත් ඇති. දැන් අද මම කට්ටියකින් ඇහුවා මොකද්ද මම අද අහන ප්‍රශ්නේ කියලා මේ හැමෝගෙම ඇහුවා. වැඩක් නැහැ කට්ටිය කිසිම උත්තරයක් ආවේ නැහැ. හැබැයි එක්කෙනෙක් කිව්වා මං කිව්වා මොකද්ද කිව්වේ? ශිෂ්‍යත්ව විභාගය කැම්පස් එකේ බලපාන ආකාරය. වෙයිද එහෙම බලපෑමක් නැහැ. බට් ඒක තමයි අද ප්‍රශ්නේ. ශිෂ්‍යත්ව විභාගය කැම්පස් එකේ බලපාන ආකාරය. ඔයාට කොහොමද ශිෂ්‍යත්ව විභාගයේ බලපෑම කැම්පස් එන්න? මම බලපෑවේ බලපෑම නැහැ. මම බලපාගත්තේ නැහැ. හරි. අද ඒක තමයි ප්‍රශ්නේ. ශිෂ්‍යත්වයේ කොහොමද කැම්පස් එන්න බලපෑවේ කියලා අහන්න. මම බලපෑමක් නැහැ. හරිද? ඔයගොල්ලෝ වැරදියට වටහා ගන්න එපා. ඊට පස්සේ අයි ශිෂ්‍යත්වයේ පාස් වෙලාම තියෙන්න ඕනද කැම්පස් එන්න කියලා කමෙන්ට් කරයි නෑ. එහෙම නෑ. මාත් ශිෂ්‍යත්වයේ පාස් නෑ. ශිෂ්‍යත්ව විභාගයේ වල කොහොමද බලපෑවේ කැම්පස් එන්න? ශිෂ්‍යත්ව විභාගාලේ පාඩම් කරනවා කියන්නේ මොකද්ද කියලාද දන්නවද? ඊට පස්සේ ඉතින් ලිව්වා 2012 ලිව්වේ ශිෂ්‍යත්ව රිසල්ට් බැලුවේ 152කින් මට 151 ලකුණක් අඩු වාසනාවන්ත ඒ වුණාට කැම්පස් ඉතින් සාමාන්‍ය ශිෂ්‍යත්ව රිසල්ට් එක බලපාන්නේ නැහැ කැම්පස් එන්න ඒ ලෙවල් වලට ඒ විදිහට ගහන ගියම තමයි මම අපි අහමු ලෙක්චර් එකට ගිහිල්ලා ලෙක්චර් ඉල කට්ටියනුත් අහමු යාළ බෑග්ග්‍රවුන්ඩ් එක කෑ ගහනෝනේ ෂායි හරි ඔයාලා කොහොමද ශිෂ්‍යත්ව බලපෑවේ කැම්පස් එන්න ඔයා කිව්වේ නේ ශිෂ්‍යත්ව මට නම් ගොඩක් බලපෑවා. නෑ නෑ. එහෙම ලොකු බලපෑමක් නෑ. හොඳයි ඉතින් ශිෂ්‍යත්වයෙන් නේ අර පරිසරය විද්‍යාව ගන්න ඒකනේ. ඒ වගේ අවස්ථා ටිකක් තියෙනවා. බලපාන ඈ. බලපානකොනේ. උට බලපාන. නෑ කියන්න බෑ. ඔව්නේ වීඩියෝට කියන්න බෑ. නැත්තර කියන්න ඕන බලපානකො. බලපාන රයිට් හරි එන ලෙක්චර් එකට ගිහිල්ලත් කට්ටියෙන් අහමු ශිෂ්‍යත්වයේ කොහොමද බලපෑවේ කැම්පස් එන්න කියලා මෙහෙමයි ඔයාලට පොදු ප්‍රශ්නයක් තියෙනවනේ කමෙන්ට් කරලා කලින් වීඩියෝ දෙකේම කිසිම කෙනෙක් පොදු ප්‍රශ්නයක් කමෙන්ට් කරලා තිබ්බේ නෑ ඒක තමයි මේ හේතුව ඔය ටොපික් එකක් ටයිටල් එකක් කමෙන්ට් කරන් යන්න බලපෑමක් එන්නේ නැහැ හං පිටින් ඔය එක පාට වලන් බෑරි බා අඟරුන් ගහන්නේ වනේ 30ද කියන වෙන ලෙවල් එක ඊ ලෙවල් කියන්නේ වෙන ලෙවල් එක ලෙවල් විතරයි බලපෑවේ අද ටොපික් එකක් නැති හින්දානේ මේ ඔක්කොම මුල ඇත්ත මොකද මම ශිෂ්‍යත්ව ෆේල් 137යි. හැබැයි ඉතින් ශිෂ්‍යත්ව නම් ඇත්තටම වැඩක් නැහැ. ඉතින් ශිෂ්‍යත්වයේ මේ මම නැගිට ශිෂ්‍යත්ව විභාගේ අවලංගු කරන්න ඕනේ. ඇයි මේ ශිෂ්‍යත්ව කියන එක බොරු වැඩන්නේ ළමයි මරවනවා යනම්මනම් මගුල්. මගේ ළමයි කියනවා මම ශිෂ්‍යත්ව මේ කරවන්නෙත් නැහැ. ඒ ඉස්කෝලේ එකට යවුවා නම් ඇතිනේ බා. ඒ ලෙවල් වලින් තමයි තීරණය වෙන්නේ. ඒ ලෙවල් කාලේ තමයි හොඳට වැඩ කරන්න. ශිෂ්‍යත්ව නම් ඇත්තටම අදාළක් කියන්නේ නැහැ කැම්පස් එකේ. ශිෂ්‍යත්ව ප්‍රතිඵලය නම් ලොකුවට බලපෑවා. මම ශිෂ්‍යත්ව පෙල් මගේ 118යි. කැම්පස් ආව නම් ඉතින් අත උස්සන. නෑ කියන ප්‍රතිඵලය බලපෑවේ නැද්ද කැම්පස් කිසිම විදියකට බලපාන්නේ. තුවර ඔව් O level බලපාන්නේ නැහැ බා. A level තමයි බලපාන්නේ. ඇත්ත කතා කරනවා ශිෂ්‍යත්ව කියලා කියන්නේ එක විභාගයක් නෙමෙයි ඇත්තටම කියනවා දැයක අපි ලියනවා ඇත්තටම. ඒක තනිකර පොඩි කාලේ පොඩි උන්ගේ මානසික පීඩන වැඩි කරන්න ගත්ත එකක්. අර තනිකර මහා කට්ටිය විභාගයක් නේ ඒක. ඇත්තටම දැන් අපේ බැජ් එක ගත්තොත් අපේ බැජ් එකේ 5 දෙනෙක්ටත් වඩා අඩුයි ශිෂ්‍යත්ව පාස් වෙච්ච කට්ටිය. මමත් ෆේල් මගේ 98යි. ඒතරම් වැඩක් නැහැ ශිෂ්‍යත්ව විභාගේ බලපාන්නෙම නැහැ. මේ පොඩි උන් බොරුට පීඩාවට පත් කරන එකක් විතරයි මේ ශිෂ්‍යත්ව කියලා කියන්නේ. අනිවාර්යෙන් ඔයාලගේ තියෙන්න ඕනේ O level බලපානවා. මොකද O level නැතුව 6 3 නැතුව A level ගන්න බෑ. ඒතර A level බලපානවා. ඒවට තමයි මහන්සි වෙන්න ඕනේ. ඒතර පොඩි කාලේ ඒතර මේක වැඩක් නැහැ බොරු පීඩනයක් විතරයි. දැන් මෙතන අපේ මේ හොස්ටල් එකම ගත්තොත් ළම කොල්ලෝ වෙන 600ක් විතර. ඒ 600 මං හිතන්නේ 50ක් ශිෂ්‍යත්ව පාස්ට කියලා. ශිෂ්‍යත්ව පාස් අය එහෙම බැලුවොත් මෙන්න ඔක්කොම මේ ශිෂ්‍යත්ව පාස් දෙවන් ඉන්න බෑ. එහෙම ආවේ නැහැනේ. ඔව් යස් ඉතින් ඇත්තට මේක හින්දා වැඩි හිතන්න එපා. ඒක අදාළ වෙන්නෙම නැහැ. ඔයාලා මහන්සි වෙන්න අර විභාග දෙකට. ඉතින් ආයෙත් කියනවා මේක කෙලික අදහස් පමණයි මේකෙන් කිසි උපදෙසක් ඔයාලා ගන්න යන්න එපා කියලා නේ නැත්තම් අපිට වග කියන්නේ ඔව් එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ අපිට මේ එක එක රාජ්‍ය ආයතනනේ අපිට කේස් දාන්න පුළුවන්. එහෙමනේ අපි කියන්නේ අපේ පුද්ගලික අදහසක්. කෙලික අදහස් අපේ අත්දැකීම් අපේ අත්දැකීම් අපි කියන්නේ. දැන් මෙතන ඉන්න පිටිසෙන් ඇත්තටම බහුතරේ ශිෂ්‍යත්ව ෆේල්. බහුතරේ ශිෂ්‍යත්ව ෆේල් කියලා ඔයාලා ශිෂ්‍යත්ව ෆේල් වෙන්න එපා හරිද ශිෂ්‍යත්ව ලියන ළමයින් මේක බලන්න ඔයාලා ශිෂ්‍යත්ව පාස් වෙන්න වැඩ කරන්න මේ අපි ෆේල් දුන්නේ අපි ඒ කාලේ අපේ මෝඩකමට කියමුනේ මෝඩකම මං දෙකේ ඉඳලා පන්ති අන්තිමේ මමත් දැන් අපේ පන්තියේ 950ක් හිටියා. මම පන්තියේ 40 ගාන 47 වගේ මම 40 උඩ එන්නේම නැහැ.
ඒ කාලේ ඉතින් පොඩි කාලේ ඉතින් දන්නේ නැහැ මෝඩකමට අපි ශිෂ්‍යත්වයේ ෆේල් වෙන්නේ නැති. අපේ පුද්ගලික අත්දැකීම් සහ පුද්ගලික අදහස්ම පමණයි. කිසිම උපදේශයක්වත් ආදර්ශයක්වත් මේකෙන් ගන්න එපා කියලා කරුණාවෙන් සලකනවා යන්න එච් එක. දැන් මේ විභාගයට මහන්සි වෙන්න බෑ. ගොඩාක් මේ ළමයි පීඩාවටපත් කරන එක අපි එතන ඒක අනුමත කරන්නේ නැහැ. කියන කැපැසිටි එකක් තියෙනවා 5 වසරේදී. ඒ කැපැසිටියට වැඩි පුර ගියොත් ඒ ළමයට ප්‍රෙෂන් වගේ ලෙඩ හැදෙන්න පුළුවන්. ශිෂ්‍යත්ව පාස් වෙන එක වැදගත්. හොඳයි ඉස්කෝලේකට යන්න. ශිෂ්‍යත්ව ප්‍රතිඵලය බලපෑවේ කැම්පස් එකේ. අන්න සිතාමල්ලි මන් නාන්න යන්නේ. නෑ නෑ කියන්න මම ශිෂ්‍යත්ව පේල්. යන්න ලෙච් එකට. මෙහෙමයි හරිද? මගේ හොබි එක තමයි. ඒ කියන්නේ මම දවසේ පොඩ්ඩක් වැඩිම වෙලාවක් ඉන්නේ ලැප් එකේ ඉස්සරහා කට්ටිය කියන ඒ වගේ තේරෙනවනේ. ඉතින් එඩිට් කරන්න මොනවා හරි තියෙන්න බෑ. ඒක තමයි මම මෙහෙම වීඩියෝ කරන්නේ. ඒක තමයි මම ඔයාලට ප්‍රශ්නයක් කමෙන්ට් කරන් යන්නේ කිව්වා. ඔයාලා ප්‍රශ්නයක් කමෙන්ට් කරන්නේ නැහැ හරියට. හරි දැන් ඉන්නේ ගේට් එක ඉස්සරහා. මෙන්න තියෙනවා කැම්පස් එක. මම හිතන්නේ මෙතන වෙසක් කූඩුවක් ගන්න යන වෙසක් එකට ලොක්කු. We want cherry සරි. fruit. right යා. අනේ මගේ ප්‍රතිඵලේ නම් බලපෑවේ නැහැ බෑ. ඔයාලා කොහොමද බලන්නේ? කිසිම බලපෑමක් නැහැ අතර. මම ශිෂ්‍යත්වයේ ලිව්වා ඉවරයි. ලොන් ජම්ප් එකේ මේ පාර ඒසියන් ගේම්ස් වල සිල්වර් මෙඩල් එක ලංකාවට ගෙනාවේ අපේ ඉෂාන්. ඉතින් ඔයාලගෙන් තහන ප්‍රශ්න. ශිෂ්‍යත්ව ප්‍රතිඵලය වලට කොහොමද කැම්පස් එන්න බලන්නේ? ඇත්තටම ශිෂ්‍යත්ව ප්‍රතිඵලය කැම්පස් එන්න බලපන්නේ නැහැ. ෂුවර්? ෂුවර්. ආලුකා පිළිගන්නේ හා. මේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලය වලට කොහොමද බලන්නේ කැම්පස්? ශිෂ්‍යත්ව ප්‍රතිඵලය කිසිසේත්ම බලපන්නේ නැහැ කැම්පස් එන්න. ශිෂ්‍යත්ව ගෑවුනේවත් නැතුව කියලා. ගෑවෙලාවන්නේ මගේ ජීවිතේ නම් ශිෂ්‍යත්ව ගෑවෙලාවන්නේ. ශිෂ්‍යත්ව ප්‍රතිඵල වැඩි. ඔව් බලපෑයි. ඔය දෙන්නාට ශිෂ්‍යත්ව ප්‍රතිඵලය කොහොමද බලපෑවේ කැම්පස් එකේ? බලපන්නේ නැහැ කැම්පස් ප්‍රතිඵලය නම් බලපෑවේ නැහැ ඉතින්. මම හිතනවා බලපන්නේ නැති වෙයි කියලා. වැදගත් ප්‍රශ්නයක් හරිද? ඔයාලට කොහොමද ශිෂ්‍යත්ව ප්‍රතිඵලය වලට කොහොමද බලපෑවේ කැම්පස් එකේ? බලපෑවේ නෑනේ ශිෂ්‍යත්වයේ ඔව් දැන් අහන්න පුළුවන් වුණා අපු ලියන්න පුළුවන් ශිෂ්‍යත්වයේ බලපන්නේ නැත්නම් නේ ශිෂ්‍යත්වයේ බලපන්නේ බලපන්න. ඉතින් ධම්මయ్య කෝ කියලා අහලා තිබ්බා මොකද ඔයාලට දෙන්න තියෙන උත්තරේ? ගිරාටි වීඩියෝ දෙන්නේ මං හිටියේ නෑ හොස්පිටල් එකේ කන්න හදනෝනේ ඔය විදිය. මම හොස්පිටල් එකේ හිටියේ හැබැයි කැම්පස් පොතේ කොහෙවත් අහලා තිබ්බේ නැහැ ශිෂ්‍යත්වයක් ගැන. ඒතකොට ශිෂ්‍යත්ව ප්‍රතිඵලය වලට බලපෑවේ නැද්ද කැම්පස් එකේ? නෑ ශිෂ්‍යත්ව ප්‍රතිඵල වුණේ ඉතින් ඉස්කෝලේකට යන්න නේ. ඒ ලෙවල් නේ ඕනේ. ශිෂ්‍යත්වය එහෙම ඕනේ. ශිෂ්‍යත්වය ගොඩක් මං හිතන්නේ එහෙම පාස් වෙන්නේ කියලා. මානසිකව තමයි මානසිකව පොඩ්ඩක් විතර බලපානවා. ඒ කියන්නේ ඒක හොඳට කරගත්තොත් සමහර අය හිතනවා මම දක්ෂයි මම හැම එකම හොඳට කරගෙන ඉගෙන හොඳට වැඩ කරනවා. සමහර අය ඉන්නවා මම මේක පාස් නිසා මට ලේසි කියලා එහෙම හිතර කට්ටියක් ඉන්නවා. මානසිකව පොඩ්ඩක් විතර බලපානවා මම හිතන්නේ. සත්‍ය මං හිතන්නේ බලවන්නේ. හරි දැන් ලෙක්චර් එක පටන් ගයි. බලමු. තව අදහස් ගමු අද රෑ 8 වෙනකන් ලෙක්චර්ස්. ඔයාලා මේ රෑ ලෙක්චර්ස් ඉන්නේ නැහැ නේද කැම්පස් එකේ? ඉතින් කලින් කිව්වා වගේ ප්‍රශ්නයක් කමෙන්ට් කරන් යන්න. ප්‍රශ්නයක් ඕනේ මේ වගේ අහන්න කට්ටියගේ. දැන් ශිෂ්‍යත්ව ප්‍රතිඵලය කියන එක අද සුපුන්ගේ අදහසක්. ශිෂ්‍යත්ව ප්‍රතිඵලයක් බලපෑවේ නැහැ නේ මම ශිෂ්‍යත්ව ෆේල්. හරි අපිත් ෆේල්. බලපෑවේ නැහැ නේ. නෑ. ඒ ලෙවල් විතරයි මම. කිසිම බලපෑමක් උන්නේ නැහැ. ෂුවර්. ඔව් ෂුවර්. මටත් කිසිම බලපෑමක් නැහැ. දැන් කාලේ හැබැයි අම්මලා ළමයින්ට ගොඩක් අර ශිෂ්‍යත්වයට බලපෑම් කරනවා. හැබැයි ඊට පස්සේ ශිෂ්‍යත්වය වුණාම ආයේ අවුරුදු 5ක් 6ක් එයාලව ඇදගෙන යන්නේ නැහැ. හරිනේ. අපිට මාර බැච් ට්‍රිප් එකක් තමයි ඉන්නේ කො බැච් ට්‍රිප්. Vegetable මෝඩය වගේ. හරි මඩි. බැච් ට්‍රිප් අපි වැඩි ලෙක්චර් හෝල් එකට එක්කන් ඇවිල්ලා තියෙනවා. අපි ආදරණීය ලෙස යනවා. නෑ මේ ටයිම් ටේබල් එකේ තියෙන NFT 50. මම දන්නේ නැහැ. හරි වැඩි ලෙක්චර් හෝල් එකට ඇවිල්ලා දැන් හරි ලෙක්චර් හෝල් එකට යනවා. හරි. දැන් තට්ටු හතක් උඩට යන්න ඕනේ අපි වැඩි ලෙක්චර් හෝල් එකේ මෙච්චරලා ඉඳලා තියෙනවා. NFC 6 එකේ තියෙන්නේ මේ බලපන්. මේ පුණාම ටික බලපන්. මේ බලපන් අපි අතරන වෙනවා. DDS NFC 6. දැන් බැච් එකම ඇවිල්ලා බලන් ඉන්නවා ලෙක්චර් හෝල් එකට යන්න. බයින්ඩ් බැච් එක. මම ඉඳලා කලින් ලෙක්චර් හෝල් එකට ගියාම. පිළිපාද නගිනවා වගේ අපි දැන් කටු 6ක් උඩට යන්නයි යනවා. yes ඒ ඇස්සේ ලිෆ්ට් එකේ ඉන්නෙත් නෑ. ඔයාලට මේක ගන්න පුළුවන්ද? මේ මගේ නේද? thank you. හරි ෆොටෝ පේපර්. තේනවා දැන් මට ඔක්කොම වීඩියෝ. කවුද මේකට වක් කියන්න ඕනේ? සුපුන් නෙමෙයි පවුවා. සුපුන් අයියේ මේ මොකද සුපුන් අයියේ නගිනවා. හායි. කවුද මේකට වක් කියන්නේ? පාඩියෝ මේ පාඩියෝ. කාඩි. පස්වෙනි තත්ත්වයේ තව තත්ත්වයක් උඩට යන්න ඕනි. තමයි view එක.
මගේ අකුරු කැතයි නේද? මගේ අකුරු කැතයි නම් කැතයි කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලා කමෙන්ට් කරන්නේ නැත්නම් මට අද මෙහෙම කිසිම තේරුමක් නැති වීඩියෝ එකක් කරන්නේ නේද? යාල්ලියලා. මාදු කියන ෆෝන් එකෙන් බලන්න. ප්‍රශ්නේ ඉතින් ෆෝන් එකෙන් බලන්න කියන්නේ උත්තරේ මොකක්ද? අම්මෝ වෙන සිග්නල් නැහැ. මම හිතලා මගේ දැනුමෙන් ලිව්වේ. ඔව් මම දැක්ක හිතලා. ඔයගොල්ලෝ මේ AI නැත්තම් කොරයි. ඔයත් එහෙම තමයි හරි ඔයාගෙන් තමයි මාත් පුරුදු. ඇත්ත. අවර්ස් අඩු කරනවා 2.5 තිබ්බ පැය ගානත් අඩු කරනවා. එතකොට එයාගේ දවස් ගානත් එයා වීක් ගාන අඩු කරනවා. එතකොට මෙතන පාවිච්චි කරන්නේ මොන සයිකල් එකද කියලා ඒගොල්ලෝ අහනවා. ඉතින් එතකොට මෙතනට අපිට කියන්න පුළුවන්. දැන් ෆැසිලිටේට් විදිහට අපිට දැන් ChatGPT එහෙම දැන් ලෝකෙට එන්නේ අපිව පාවිච්චි කරන්න මේ හින්දා අපි ඒ වගේ උපරිම ප්‍රයෝජන ගන්නවා. ප්‍රශ්න කියන්නේ ලෙක්චර් ඉවරලා මොකද්ද ප්‍රශ්න? මොකද්ද ශිෂ්‍යත්වය. මොකද්ද ශිෂ්‍යත්වය? කොහොමද කැම්පස් වල බලපෑම කියනනේ. දවල් ලෙක්චර් ඉවරයි. ආයෙ තියෙන්නේ රැ. එක්ස්ට්‍රා ලෙක්චර් එකක් තියෙනවා 6 ඉඳන් රැ 8 වෙනකම්. අපි උදේ ඉඳන් ලෙක්චර්ස් තිබ්බේ නැහැ මේ ඉතින් දවල් එකක් තිබ්බා ආයෙ තියෙන්නේ රැ. ඔයාලට නිකමට පොඩි දෙයක් පෙන්නන්නම්. මේ තියෙන්නේ එක්සෑම් හෝල් එක. හරිද? මේ දවස්වල එක්සෑම් නේ. දැක්කද ඒක ගෝල් එකක්? මොකද හිතේ මේ වගේ එක්සෑම් හෝල් එකක් දැක්කා. පොඩි නෑ. මේ දවස්වල එක්සෑම් නැහැ. නිකන් ලෙක්චර්. මම නිකන් පෙන්නුවේ. මොකද හිතේ මේ වගේ එක්සෑම් හෝල් එකක් දැක්කා. එක්සෑම් තියන ආසීද නා? අයිති කාටවත් පේන්නේ නැහැ බෝඩ් ගහලා වහලා තියෙනවා. අරනේ. පොඩි මම එළියට පෙන්නුවේ වෙන්නේ. එනත් බෝඩ් බෝඩ්. ඔයාලගේ එක්සෑම් හෝල් ගැන අදහස් කමෙන්ට් එකක් දාගෙන අපි ඕකේ තමයි එක්සෑම් එක. මේ මට අද මේ ප්‍රශ්නේ අහන්න ඕනේ ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්න වල ප්‍රශ්නයක් තියෙන හින්දා ශිෂ්‍යත්ව ප්‍රතිඵලයේ බලපෑවේ කැම්පස් එකේ. කැම්පස් එන්න බලපෑවේ ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල බැලුවේ 156න් මම මගෙත් 156යි ඉෂ්‍යාදාර හම්බුණා දැන් මහ පොළත් හම්බෙනවා එහෙම තමයි ශිෂ්‍යත්ව බලපෑවේ. බලපෑවේ නැහැ. ඉස්සත්තේ බලපෑනේ කැම්පස්ෙන් ඇත්තරම් මන්නන් ගෑන පොඩි කාලේ ළමයි හොඳ ඉස්කෝල් එකට යනවා නම් වැඩි දේවල් කරන්න ඕනේ නැහැ ඉගෙන ගන්නේම වැඩි පන්නන්න එපා අතල් එකේ ඉන්නනේ බන්නතු අර පොඩි කාලෙම ඉතින් දැන් කාලේ නම් අම්මලා උගාක් වද දෙනවා ළමයින්ට ළමයින්ගේ නිදාස නැති කරනවා හැබැයි ඉතින් ඒක ඉතින් කැම්පස් එන්න බලපන්නේ නැහැ ඒකින්ද ළමයාට පුළුවන් තරම් එයාලා යාළුවෙක් ඉන්න දෙන්න ඒකත් එක්ක බලන්න හොඳ යාළුවෝ තින්නේ ඒටි විතරක් බලලා කොහොමද හොඳ ඉස්කෝලේ මංගේ හොඳ ඉස්කෝලේක ඉන්නවා නම් එච්චර දෙයක් ඕනේ නැහැ. ඔව් දැන් පොඩි ගම්වල ඉස්කෝලේ එක වගේ ඉන්නවනම් පොඩ්ඩක් ඉතින් හොඳ ඉස්කෝලේ එකට යන්න try කරන්න ඒක ඉතින් අර A level වලට හරි මේ උදව්වක් වෙයි. ඔයාට කොහොමද ශිෂ්‍යත්ව බලපෑවේ කැම්පස් එකේ? මට ශිෂ්‍යත්වය 156යි. ශිෂ්‍යත්වය බැලුවේ 157න්. පට්ට විදියට ඇඬුවා. ඒකෙන් මේකට තියෙන බලපෑම දහන. ඔව් කැම්පස් එන්න ඔයාට කොහොමද උදව් වුනේ ශිෂ්‍යත්වයේ? ශිෂ්‍යත්ව මතන් එහෙම ෆේල් වුණාට පස්සේ මම පොඩ්ඩක් හිතාගත්තා ආයි මෙහෙම දෙයක් වෙන්න බෑ ඊළඟ විභාගවල කියලා. අර ඒ කියන අර මයින්ඩ්සෙට් එක කොන්ෆිඩන්ට් එක විතරයි ගත්තේ. මම නම් කිසි විදියකින් බලපෑවේ නැහැ ශිෂ්‍යත්වය. ඇයි කියන්නේ ඉතින් ශිෂ්‍යත්වය ලිව්වේ පහවසද කියන්නේ 2012 ඉඳන් දැන් මේ යන 29 ශිෂ්‍යත්වය ලිව්වා එච්චරයි. ඒක එතනින් ඉවරයි. මට ශිෂ්‍යත්වය මතකත් නෑ ආයේ. මට කිසි විදියකින් ශිෂ්‍යත්වය බලපෑවේ නෑ. නෑ. මොකක්ද දන්නා තව කියන්න තියෙනවා. මම එක ලකුණකින් ශිෂ්‍යත්වය ෆේල් වුණානේ. දැන් ෆේල් වෙලා දැන් එදා ආවට පස්සේ මචං මගේ වටේ ඉන්නේ යාළුවෝ ටික මට හිනා වුණා මේ උන් පාස් දැන්. ෆේල්. උඹට හිනා වුණා ඒ උඹ එක උඹට එක ලකුණක් මදි නේද? උඹ ෆේල් නේද? ඒ ශිෂ්‍යත්වයෙන් ලැබිච්ච දා මම එදා යම් කිසි මට්ටමකට මිනිසුන්ගේ තේරුම් ගත්තා මෙහෙමයි කියලා. අනිත් දේ ශිෂ්‍යත්වය කිසිසේත්ම බලපාන්නේ නැහැ. ඒකත් කියන්න ඕනේ හරිද? ශිෂ්‍යත්වය බලපාන්නේ නැහැ. ඕලෙලුත් ලොකුවට බලපාන්නේ නැහැ. ඒකට හේතුව කියන්න ශිෂ්‍යත්වය හොඳටම පාස් ඕලෙවල් ඒ නවේ ගත්තුන් ඉන්න දැන් උන් කරන කියන දේවල් අපිත් දන්න සමාජයට ඔව්නේ ඇත්තටම එහෙම තැන් තියෙනවනේ ඒ කියන්නේ ශිෂ්‍යත්වෙ පාස් ඕලෙවල් පාස් ඒත් ඒ ලෙවල් ඩවුන් වෙලා පිස්සු කෙලපු කොල්ලෝ ඉන්න ශිෂ්‍යත්වෙ ඩවුන් වෙලා ඕලෙවලුත් යම් කිසි මට්ටමකට පාස් වෙලා ඒ ලෙවල් හොඳට පාස් වෙලා හොඳ ජොබ් කරන ඇත් ඉන්න හොඳ ඩිග්‍රී කෝසස් කරන ඇත් ඉන්න මොකද්ද මේ අය උදාහරණයක් ගන්න පුළුවන් නේද ඒකට හොඳ උදාහරණයක් ප්‍රේෂන් මගේ මචං ශිෂ්‍යත්වයේ ලකුණු 152යි 152කින් බැලුවේ හරිද ශිෂ්‍යත්වයේ පාස් හරිද මචං මම ඕලෙවල් නම් මට නවුතේට කෙලුණා ඒක ගැන කතා කරන්න දෙන්නේ රිසල්ට් කියන්න ඕනෙත් නැහැ මට ඕලෙවල් නවුතේට කෙලවිලා යන්තම් මේ අර ඉල්ලලා කරන්න ඕනේ උන්නේ නැහැ හැබැයි මම යන්තම් පාස් උනේ ඔය ඕලෙවල් ඒකලා ඒ ලෙවල් ෆස්ට් ට්‍රයි කරා ෆස්ට් ට්‍රයි ඩවුන් සෙකන්ඩ් ට්‍රයි කරලා කැම්පස් ආයි මචං මාස 3ෙන් කරේ ඒකෙන් කියන්න තියෙන්නේ ඉතින් කාල සීමාව වැදගත් නැහැ මචං හරිද අර තමන්ගේ උනන්දුව සහ කැපවීම තියෙනවා තමන්ට උවමනාව තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන් මම කරේ මාස 3න් මචං දැන් මට අවුරුදු 2ක් බැරිලා කරලා කරන්න බැරි වුණ එක මම මාස 3න් කරන්නේ
උනන්දු ඒ කියන්නේ කිසිම දෙයක් බලපාන්නේ නැහැ. උනන්දු උත්සාහය වුමනාව කියන තුන විතරයි බලපාන්නේ මචං ඕනෝද. කට්ටිය හුදේ කිව්වේ යාලගේ පුද්ගලික අදහස් පමණයි. මේකෙන් කිසිම උපදේශයක්වත් ආදර්ශයක්වත් ගන්න එපා. එහෙම නේද? එහෙම නේද? නැත්නම් අපිට වගකීමක් ගන්න ඕනේ. එතකොට මේ අද මේ කිසිම තේරුමක් නැති වීඩියෝ එක මේ කොහොමද ශිෂ්‍යත්ව බලපාන්නේ කැම්පස් එක තේරුමක් නැති වැඩක් කරේ. ඒකට හේතුව මේ අපි කලින් වීඩියෝ දෙකේදී කිව්වනේ ඔයාලට කමෙන්ට් කරන් යන්න පොදු ප්‍රශ්නයක් කියලා. ඔයාලා කමෙන්ට් කරලා තිබ්බ සමහරු කමෙන්ට් කරලා තිබ්බා අයිය අහන්න කලිසමද හොඳ සරමද හොඳ කියලා අහන්න කියලා තිබ්බා පියසන්. අය අහලා තිබ්බා අනාගත බලාපොරොත්තු අහන්න කියලා ළමයින්ගේ. එහෙම ඒක අහන එක හරියට නෑ. ඒක හරියට නෑ. කාගේවත් එහෙම අනාගත බලාපොරොත්තු අහන්න යන්න එපා. අය අහලා තිබ්බා ඔය වගේ යවුල් ප්‍රශ්න කියලා අහන්න පුළුවන් ඔක්කොම ටික අහලා yes. තව කාගේ හරි අදහසක් දෙකක් එක්ක වීඩියෝ එක මෙහෙම ඉවර වෙලා යයි. අපිට ඊළඟ වීඩියෝ එකට පොඩි අදහසක් ආවා. අපි ෆස්ට් ලව් එක ගැන ඊළඟ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. ඊගෙන කතා කරන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. නේද? ෆස්ට් ලව් එක ගැන කට්ටියකින්ම අහපුවා. ඔයාලා මේ ටොපික් එකට ඉන්ට්‍රස්ට් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න yes කියලා. ෆස්ට් ලව් එක ගැන මොකද හිතෙන්නේ? yes. ප්‍රථම ප්‍රේමය ගැන මොකද හිතෙන්නේ? yes. එහෙම හොඳයි නේද මේ ටොපික්? අනිවාර්යෙන්. චැනල් එකේ ලොකු කතා තියෙනවා කියන්නේ ලස්සන කතා තියෙනවා කියන්නේ ඔයාලට ලස්සන කතාවක් බලා ගන්න පුළුවන් වෙයි. ඕන්නම් yes කියන්නේ නැත්තම් no කිව්වොත් අපි කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා කැමති නැත්නම් අපි කතා කරන්නේ නැහැ. මොකද ඒක පොඩ්ඩක් සංගීතී මාතෘකාවක් නේ. දැනගන්න ඕන නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි කතා කරමු ඒක ගැන. right. ජය වේවා. මම මුලින්ම ගමේ ස්කෝලේට ගියේ. ගමේ ස්කෝලෙන් ශිෂ්‍යත්ව පාසල තමයි ලොකු ස්කෝලේකට ගිහලා. මොකක්ද ලොකු ඉස්කෝලේ නම? මම රත්නපුර සීවලී ගියේ. ඒ පැත්තේ ලොකු ස්කෝලයක් එක. ඒකේ මම හිතනවා මේ මුකිටි ගවනවානේ. ඒක ගියේ හින්දා තමයි මේ කැම්පස් යන එක උදව්වක් නේ. මම හිතන්නේ ඒ ගමේ පැත්තේ වැඩියත් එක්ක අර ගමේ ස්කෝලේට යනවට වඩා ඒ ස්කෝලේට ගියේ හින්දා මේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තිබ්බා. ඒක ඉස්සෙල්ලා තමයි මේ O-level එකත් පාස් වෙලා A-level පාස් වෙලා කැම්පස් එන්න පුළුවන්. ඒකට ගමේ ස්කෝලේට උත්තර ෆේල් වෙනවා කියලා නෑ නෑ එහෙම නෙවෙයි අර. ඒතරකට අර අපි සාමාන්‍ය වැඩ කරන රේට් එක විතර ටීක් ගාලා දාමු. සාමාන්‍ය වැඩ කරන රේට් එක එතනදී වෙනස්. එහෙම වෙනසක් තියෙනවා. ඒක ඒ කියන්නේ මං ගාන වගේ වැඩ කරන ඒ ගමේ යාළුවෝ ඉන්නවනේ. ඒ යාළුවෝයි මායි අතර කම්පෙයාර් කරද්දී ඒ වෙනස මට තේරිලා තියෙනවා. ඒ ශිෂ්‍යත්වයේ ලොකු බලපෑමක් වුණා කියලා මම ඇත්තටම එහෙම කියනවා. ඔව්. අර නදුනකින් අහපන්. එඩිට් කරන එක මම හිටියේ අපි වීඩියෝ එකේ අන්තිම සමරයිස් එකට ඇවිල්ලා තියෙන සමරයිස් කරන්න යන්නේ ශිෂ්‍යත්වයේ කොහොමද බලපාන්නේ කැම්පස් එන්නේ කියලා. වා පොඩ්ඩක් සමරයිස් කරන්න පොඩ්ඩක් බුද්ධි වා කරාට පස්සේ මං කරන්න. දෙන්නම එකට කරමු. හරි. හරි මෙහෙමනේ. දැන් ශිෂ්‍යත්ව ප්‍රතිඵලයේ බලපානවා. මේ මොකටද බලපාන්නේ? වාඩි දැක්ක. ඔයා මොකක්ද? මම දන්නේ ඉතින් මම ඒ කාලේ මුකුත් දන්නේ නැහැ. මම පන්ති යද්දී මට කිසිම මේකක් නැහැ. මම ශිෂ්‍යත්වය කරපු මම පොඩි කාලේ ඉඳන් ඒ ඉස්කෝලේම හිටියේ 116යි මට තිබ්බේ. ඇයි hina වෙන්නේ? 114යි? ඒකනේ කිය. සිරා. වාඩි මට 157යි තිබ්බේ. ඒත් නෑ ලකුණු 3ක් මදි. ශිෂ්‍යත්ව පාස් වෙන 160න් බැලුවේ. ගම්පහ. ආ මොකද හිතන්නේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලේ කොහොමද බලපාන්නේ? කැම්පස් එන්න බලපාන්නේ නෑ නේ ඇත්තටම. හැබැයි බලපාන තැන් තියෙනවනේ. බලපාන තැන් තියෙන ශිෂ්‍යත්ව. ශිෂ්‍යත්ව කියන්නේ ඇත්තටම අර ලංකාවේ තියෙන අර සම්මතයේ තියෙන අර අම්මලාගේ විභාගයේ කතාවක් තියෙනවානේ. අපේ වෙලාවේ ශිෂ්‍යත්ව පන්ති තිබ්බොත් එහෙම අම්මලා තමයි කියන්නේ. මට හොඳට මතකයි අම්මලා හැස්ති කරගෙන ඉස්කෝලේ ආව සංකහරුවාදවර තිබ්බේ. ඉස්කෝලේ ඇරලා ඉතින් එහෙම අර ඉස්කෝලේ සෙට් එකම අපේ යාළුවන්ගේ අම්මලා අපේ අම්මගේ යාළුවේ අර ඒකට යාළුවනේ මම සේරම යාළුවෝ සේරම එකතු කරගෙන ඉතින් යනවා බත් එකකුත් ඔතාගෙන ගිහිල්ලා එනවා 4 වසරේ 3 වසරේ ඉඳන් එකකුත් ඔතන් ගිහිල්ලා ඉතින් ක්ලාස් එක ගාවට ගිහිල්ලා එතන ඉඳ ගියාගෙන කාලා යාළුවෝයි අම්මලයි ඊට පස්සේ ක්ලාස් එකේ ගිහලා මොකද 6ට ඉතින් ඉවරලා එනවා එදායි බස් එකේ එනවා පොල් පැටවුවා වගේ ඉතින් ආය අයි බුද්ධිය කියන කැප්පේ මේක එළිය දාමු වතුර බේරෙනවා කසුන්නයි ඔය හිටි කවුද කිය කවුද මම මේ කැප්පෙල්ලන්නේ දෙත පිටින් හරිද දැන් ඉතින් කොහොමද වෙන්නේ එනවා සීන් එක ඉතින් කොහොමද ශිෂ්‍යත්වයට ලියනවා ඔලියද්දි ඉතින් ශිෂ්‍යත්වයේ සාමාන්‍ය දැනීම වගේ ඉතින් මට නම් පේපරේ මතකත් නෑ එක ප්‍රශ්නයක් ඒ මටත් එක ප්‍රශ්නයක් මතකයි මොකක්ද ගොළු බෙල්ල රැට නිදා ගන්නවද කියලා අහලා තිබ්බා උඹට මතකද ඒක මට ඉතර මතකයක් නෑ මට ගංගෙන් කවුද ඉංග්‍රීසි ප්‍රශ්න එක ඉංග්‍රීසි දෙකයි තමිල් දෙකයි තිබ්බේ එලිෆන්ට් කියලා ලියන්න ගංගෙන් එකට කරන්න කවුද කියලා. ඒ දවස්වල දන්නේ නැහැ මම. ඒ කවුද? දීපරයි කියලා. හරි උත්තරේ. ගංගෙන් කොට කරන්නේ කවුද තොටියා. දීවරයා කියලා ඔව් ඒක අපේ තිබ්බා මේ මේ උදේ 10ට හෙවණැල්ල කොච්චර දිගයිද කොච්චර හෙවණැල්ල කොයි සයිස්ද කියලා එකක් තිබ්බා අපේ පේපරේ. තව තිබ්බ ගොළු බෙල්ල රැට නිදියා. ඒක තමයි මට තිබ්බ ප්‍රශ්නේ. ඕක තමයි මම හැබැයි රචනාවේ අන්තිම වෙනකන් ලිව්වේ කියලා මේ ඔව් රචනාවල මුදු වෙරළක් දීලා තිබ්බොත් අර ජලය අපගේ සම්පතයි මුදු වෙරළ කොච්චරම් සුන්දරදයි මට හිතුනේ රාත්‍රියක් දීලා තිබ්බොත් රාත්‍රියක තරම් සුන්දරදයි මට හිතුනේ ගොළු බෙල්ල සීන් එක මම ගෙදර ගිහලා කොහොමද ගොළු බෙල්ල රැට තමයි යන්නේ ඇවිදින්නේ නෑ බඩ ගන්න
දවල්ට ඉන්නවලු. හරි හරි හරි. මයික වැරදි කොහොමද? හරි හරි දැන් ජීවිතේට කොහොමද බලපාන්නේ? ජීවිතේට ඉතින් ඔච්චර තමයි බලපෑ. ඒකට උදිනවා කියලා දැනගත්තා. ගංගෙන් ගෙට කරලා දුන්නා කියලා දැනගත්තා. එහෙම එකක් නෙවෙයි දැන් ශිෂ්‍යත්ව පාස් එක දෙගත් නෑ හොඳ ස්කෝල් එකට යන්න. ස්කෝල් එකට. අන්න ඒක තමයි ප්‍රධාන. වගේ කරනවා නම් වැදගත් වෙනවා. මොකද අපිට අන්තිමේට මොකක් කරන්න නැති වුණා. නෑ ඔය ස්කෝල සීන් එක කියන්නේ දැන් ඔය කොළඹ පැත්තේ ස්කෝල වලට ටිකක් අර ප්‍රසිද්ධත්වයෙන් තමයි සාමාන්‍ය ස්කෝලයක් තෝරගන්න ඕනේ. ඕ ලෙවල් වලින් ස්කෝලයක් තෝරගන්න නෑ අතරම. මොකද ඕ ලෙවල් වලින් යන්නේ රිසල්ට් එකක් අරගෙන ඒ ලෙවල් වලටනේ. ඒ ලෙවල් කියන්නේ අවුරුදු දෙකයි. මුළු සිලබස් එක ඉගෙන ගන්න අවුරුදු දෙකයි තියෙන්නේ. එතකොට දුර ඉස්කෝලේකට හොඳ ඉස්කෝලේකට ගියා කියලා එතකොට යන්න එන්න වියදමයි යන මහන්සියයි එක්ක පාඩම් කරන්න ළඟන්නේ. ඒ හින්දා ශිෂ්‍යත්ව කාලෙන් තමයි හොඳ ඉස්කෝලයක් තෝරගන්න ඕනේ. ශිෂ්‍යත්ව කාලෙන් හොඳ ඉස්කෝලයක් තෝරගන්න ඕනේගේ වාසියයි ප්‍රධානම වාසිය තියෙනවා ඉස්කෝලේ නම කියන එක බලපාන අපිට ජීවිතේ අර ඉන්ටර්විව් එකකට වගේ යද්දි ජොබ් එකකට යද්දි අනිවාර්යෙන්ම ඉස්කෝලේ නම කියන දේ ගොඩක් බලපානවා. ඉස්කෝලේ කියන්නේ අර අත්‍තරම අර ඒ කියන්නේ මුල් පුටු වල ඉන්න දැන් ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්න කට්ටිය ඉන්නවා. ඒකට ඒ කම්පැනි වල මුල් පුටු වල ඉන්න කට්ටිය අර හොඳ ඉස්කෝලේකින් ඇවිල්ලා ඉන්න අය බහුතරය වැඩිනේ. අපිත් ඒ ඉස්කෝලෙන් ඇවිල්ලා තියෙනවා අපිට අර පොඩි රෙකමෙන්ඩේෂන් එකක් එනවනේ අර. එයාලා දන්නවා ඉස්කෝලේ හැටි. ඒක තමයි ප්‍රධාන තියෙන ශිෂ්‍යත්වය. ඒවට අර කඩින් විභාගයක් විදිහට ශිෂ්‍යත්වනේ ඉස්සල්ලාම අපි ජීවිතේට හම්බෙන්නේ. ඒක හරියට ගොඩ දාගන්නවා. ගොඩ දාගත්තේ නැතත් සමහර අයට ඒක ගොඩ දාගන්න බැරි වුණා කියන්නේ මොටිවේෂන් එකක් වෙනවා. සමහර අයට ඒ කියන්නේ යාළුවා හිතන්නේම නැහැ විභාග ගැන. ඒ කට්ටිය කොහොමත් එහෙම නැහැ හිතන්නේ. මොටිවේෂන් එකක් කරගන්න පුළුවන්. ඒක නැත්තම් සාමාන්‍ය කෙනෙක් නෑ. ඉතින් කොහොමත් ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ කොහොමත් ටාගට් එකනේ. ගොඩක් අර අම්මලාගේ තරංකාරී අම්මලානේ ආස. අපේ පුතා ශිෂ්‍යත්ව පාස් කියන්නේ ඒක. දැන් නම් ඒ වුණාට අඩුයි. දැන් ඇත්තටම ලංකාවේ ශිෂ්‍යත්ව කියන දේ ලොකුට ගණන් ගන්න නැහැ. මේ කියන්නේ අම්මලාට තේරෙනවා. ශිෂ්‍යත්ව වටින අරගෙන තමයි කැම්පස් එකෙන් නම් කිසිසේත්ම ශිෂ්‍යත්වයක් අදාළ වෙන්නෙම නැහැ. අදාළ වෙන්නෙම නැහැ. ශිෂ්‍යත්ව වටින අනිත් එක ඔය ශිෂ්‍යත්ව දීමනා කියලා එකක් දුන්නානේ. දුන්නා අපේ ළඟට දුන්නා. පාස් වුණා. ඒ කියලා ඉස්සර දැන් ඔය මහපොළ හම්බෙනා වගේ ඒකට පොඩි අර 8 9 10 වගේ එනකොට එහෙනම් අපිට අවුල් නෑ අරුන් හැමදාම අර සල්ලි සයින් කර ඉස්කෝලේ සල්ලි ගන්නවා. සල්ලි රුපියල් 500ක් නෑනේ නෑ අර ළමා ඉතුරු කිරුම් කිනුමට යන්නේ නේ. මොකක් හරි වැටෙනවා කොහොමද සල්ලි නේ ඒකත් වටිනවා දන්නේ අතට ගන්න බෑ 18 වටිනවා ඉතින් ආන් ඒ වගේ දේවල් දැන් නම් තාම තියනවාද කියලා මම නම් දන්නේවත් නෑ එහෙම දේවල් මේ ඒ දේවල් වලට වදින ශිෂ්‍යත්වය ඉතින් උත්තර තමයි දැන් ශිෂ්‍යත්ව සාහිතිකය තමයි සාහිතිකය නම් බලන්නෙම නෑ ඕලෙල් හරියට කරගත්තොත් ශිෂ්‍යත්ව ෆේල් වෙලා ඕලෙල් හරියට කරගත්තොත් කවුරුත් අහන්නේ නෑ ඕලෙල් එන මේ එන කවුරුත් අහන්නේ නෑ ශිෂ්‍යත්ව පාස්ද ෆේල් දාලා ඒ ලෙවල් කරලා ඒ ලෙවල් ඒ තුනක් ගත්තොත් එහෙම ඕලෙල් පාස්ද ෆේල්ද කියලා කවුරුත් අහන්නෙත් නෑ ඒ ලෙවල් ඒ තුනක් දාලා කැම්පස් ගියාට පස්සේ කැම්පස් එකේ කායෙන්වත් අහන්නේ ඔය ඒ ලෙවල් පාස්ලා දාලා කියලා අහන්නෙත් නෑ කොහොමද පාස් වෙන්න එපා කැම්පස් එක. මේකයි යස් ඉතින් ෆයිනලි කියන්න තියෙන උදේ නිකන් සුපුන් කිව්ව හින්දා ඔහේ ගත්ත වීඩියෝ එක අන්තිමට ෆයිනල් ලොකු වීඩියෝ එකක් ආවා අපි බලමු. දැන් මේ එඩිට් එකේ ඉන්නේ. හරි එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම හිතනවා කට්ටිය දහසක් ගන්න ඇති කියලා ශිෂ්‍යත්ව විභාගය ගැන. හැබැයි අපි මේ හුදෙක් අපේ පුද්ගලික අත්දැකීම් සහ පුද්ගලික අදහස් පමණයි ආයෙත් කියනවා. මේකෙන් කිසිම උපදෙසක්වත් ආදර්ශයක්වත් ගන්න එපා. කොහොම ශිෂ්‍යත්වය ලියලා මේක බලන්නේ නෑනේ අර ශිෂ්‍යත්වය කියන අර කොහොම වචනයක් කතා කරද්දී අපිට අර අතීතය ගැන මතක් වීමක් විතරයි ඇත්තට වෙන්නේ. දැන් ඔය මාතෘකාවෙන් එන්නේ ඉතින් අර ඒ කාලේ අම්මලත් එක්කද. එතකොට මුකුත් නෑනේ අපිට. අපි කියලා දන්න දෙයක් නෑ නැත්තටම තනිය අම්මලත් එක්ක තාත්තලත් එක්ක අතේ එල්ලිලා ගිහිල්ලා ඉගෙන ගන්න දින්න එක අර ඒක විතරයි ඒක අර දැන් මතක් වෙද්දී ආතල් ඉතින්. ඔය ශිෂ්‍යත්වයට මම පාඩම් කරපන් කියලා මරුව ඇඳට ගෙදරනේ ගෙදරින්. සෙල්ලම් කරන්න දෙන්නෙත් නෑ ගෙවල් ගානේ. ජය වේවා. එහෙනම් වීඩියෝ එක මම මෙතනින් ඉවර කරන්න. එඩිට් කරන්න. දැන් භාගයක් එඩිට් කර කර ආයෙත්